ඔය රූපෙන් මගේ සිත සලිත වී මේ ගියේ උල්පත වුණා සැහැල්ලුවෙන් ගෙවූ ජීවිතේට එක රෝස මලක් පරදුනා ඔබට මං තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ඔයාලං වුණානම් සිත පිරේ සුන්දර වෙලා සිතුවේ මේ තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සීනකේ සිතුවේ මේ තරම් Hi, welcome back to my YouTube channel. දැන් වෙලාව 3:00යි. මට හිතුණා evening tonight vlog එක record කරන්න. ඔක්කොම කලින් දැන් මම පොඩක් room එක clean කරලා ඉන්න ඕනේ. හරිම messy වෙලා තියෙන්නේ. මගේ පෙනුම ගැන හිතන්න එපා. මම පොඩ මහත් වෙලා පාය. මගේ පෙනුම ගැන හිතන්න එපා. මේක අපේ අක්කිට තියෙන්නේ. ඔයා මේක කන ආසයි white chocolate එක. මට දෙයක් හම්බුනොත් ඉතින් මම යාට චුට්ටක් තියනවා. එතන මෙතන ප්‍රශ්නේ දැන් මම මුලින්ම කාමරය අස් කරන්න ඕනේ. කාමරේ හරිම කැතයි. කාමරය අස් කරන්න ටික පෙන්නන්න. මේ චුට්ටක් චකබලාස්ට් පෙනුමක් තියෙන්නේ. මම අපතේක් වගේ නිදාගෙන දැන් තමයි නැගිට්ටේ. කොතනද පටන් ගන්නේ? කොසරන් එන්න. ඉතින් මං කිව්ව කාලේ vlog එකේ මේ දවස්වල මගේ ලයිෆ් එක චුට්ටක් කන පිටහල වෙලා තියෙන්නේ කියලා. ඒ මොනවත් නිසා නෙමෙයි. දඩාස් ගාලා ක්‍රීම් එකක් වැටුණා. මම දැන් තීරණය කරනවා මගේ ක්‍රීම්ස් වල ටබ් එක චේන්ජ් කරන්න ඕනේ කියලා. නැත්නම් මීට වඩා ලොකු අලාභ මට සිද්ධ වෙන්න පුළුවන්. මොනවද කරන්නේ? එන්න එළියට. ඒ මොනවද කරන්නේ? එළියට එන්න. දෙවි. අල්මාරිය අසමියෙක් වගේ. එන්න එළියට. හොර බෑමක් තියාගෙන මෙහවර එන්න අයියා කට බලන්නකෝ අයියා. ඔයා කලින් ඉඳන් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවා බැක් කවර්ස් වලට මට මොන වගේ පිස්සුවක්ද තියෙන්නේ කියලා. ඔය එහා පැත්තේ තියෙන්නේ මගේ කලින් ෆෝන්ස් වල බැක් කවර්ස්. අල්මාරියේ ලාචුවක් පුරාලාම තියෙනවා. මට මාරම මදි බැක් කවර්ස් කොච්චර ගත්තත් මට මාරම මදි. අනිත් ඒ තමයි මට සතියෙන් සතිය වගේ මගේ ෆෝන් එක ෆුල් ක්ලීන් කරලා කියන අනවශ්‍ය ෆොටෝස් එතකොට chat ඒ ඔක්කොම රිමූව් කරලා බැක් කවර් එක මාරු කරන්න ඕනේ. එහෙම පොඩි වැඩකුත් තියෙනවා. අනේ මන් මේක තව අයිට තියනවාද කියන්න නම්. හරි ඉතින් මේ ටික මෙහෙම අස් කරලා මම ඔක්කොම රෙකෝඩ් කරේ නැහැ. ඔයගලන්ටත් බෝරින් එක දිගට ඉතින් මම අස් කරන දෙයක් බලන් ඉන්නකොට අද උදේ මම පැක් කරපු ඕඩර්ස් ටික බාර දෙන්න ගියා. මේ දවස්වල පොඩි ඩිලේ එකක් තියෙන නිසා මම අද ඒවා අදම දෙනවා. මට මහන්සි ඒවා පැක් කරන්නේ ගොඩක් තියෙනවා. ඒත් ඉතින් කස්ටමර්ස්ලා බලාගෙන ඉන්නවානේ. මාත් එක ගොඩාක් අය තරහත් වෙනවා මම මැසේජ් වලට රිප්ලයි කරන්න නැහැ කියලා. හිතලා රිප්ලයි නොකර ඉන්නවා නෙමෙයි නමයි. මට ටයිම් එක මැනේජ් කරගන්න මාරම අමාරුයි හැමදාමත් කියනවා වගේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එන්න. ඔයගලන්ට මතකද මං කලින් වීඩියෝ එක කිව්වා මෙන්න මේ දේවාලය ගැන. කාලිමානියන්ගේ දේවාලය මේක තමයි දැනට මධ්‍යම පළාතෙන් හදන ලොකුම දේවාලය. ඉතින් අම්මිටයි මටයි නොවරදින වැඩක් තමයි දේවාලේ පූජාවට එන එක. මොකද මගේ පැත්තෙන් කිව්වොත් මම ඉල්ලපු ගොඩක් දේවල් මට
විශ්වාසය නිසාම හම්බෙලා තියෙනවා. හරිම පොඩි දවසකින් මේ දේවාලය ඕපන් කරනවා. ඉතින් එතකොට ලංකාව පුරාම ඉන්න ගොල්ලන්ට පුළුවන් අර අපි අනිත් දේවාල වඳින කරන්න යනවා වගේ මේ දේවාලයට අවිල බලන්න එක පාරක් හරි අවිල බලන්න මං කියන්න දන්නේ මට කියන්න පුළුවන් එච්චරයි. ඔයාලා දන්නවද අපිට ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා කියලා. ඒගොල්ලෝගේ මානසික මට්ටම හරිම අඩු තැනක තියෙන්නේ. මම මෙහෙම කියන්න හේතුව මේ දවස්වල මට එනවා vlogs බලලා, එතකොට TikTok videos බලලා එක කමෙන්ට් ඔහේ දානවා. මම නම් සතියකට ගණන් ගන්නේ නැහැ. අචිරකින්න මේ ඉන්නේ මගේ බව් යාළුවා. මොනාද උච්චල? කවුද ගලක් ගෙවුවා? එයාට කවුද ගලක් ගෙවුවා? අපි පූජාව ඉවර කරලා ගෙදර ආවා. මං කීකීට පෙයි කියන්න මේ එනවා පොඩි කමෙන්ට්ස් ඉතින් දන්න අයම වෙන්න ඇති. දැන් මේ vlog එක සම්පූර්ණයෙන්ම බලලා තමයි ගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න මතක් වෙන්නේ. අනේ මන්ද ඇයි එහෙම කියලා. ඉතින් මහා මෝඩ මිනිස්සු. මං කියන්නේ එහෙම අය මේක බලනවා නම් බුරුවට මට කමෙන්ට් දාන්න එපා. මම බලන්නෙත් නැහැ, මං ගණන් ගන්නෙත් නැහැ, මට ඕවා දැනෙන්නෙත් නැහැ. මං ඕවා වද්ද ගන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් තමන්ගේ කාලය අපතේ යවා ගන්න. මොකද මෝඩ කමෙන්ට් එකක් දැක්කම මම ඒකේ මුල් වචනේවත් කියවන්නේ නැහැ. අනේ පිස්සුනේ. මට ඕක කියවන්න නැද නැති නිසා මං අහක බලාගෙන ඒක ඩිලීට් කරනවා. වැඩක් නැහැනේ. කමන්නේ. එහෙම ඉන්නවනේ පිස්සොත් ඉන්න බෑ ලෝකේ. දැන් ඉතින් මම වොෂ් එකක් දාලා ෂීට් මාස්ක් එකක් දාන්න යන්නේ. මේ ෂීට් මාස්ක් මගේ මූණේ ප්‍රමාණයට හදන්න බැයිද දන්නේ නැහැ නේද ළමයි. මගේ හැම සතියකම එක දවසක් තියෙනවා මම පොඩක් අර ස්කින් කෙයාර් පැත්ත හිතනවා වැඩි. ස්කින් කෙයාර්මත් නෙමෙයි. ඒදාට මම හොඳට වොෂ් එකක් දාලා ස්ක්‍රබ් කරලා මොකක්ද මගේ නේල් කලර්ස් ඉඳන් වෙනස් කරනවා. ඉතින් මේ මට නේල් කලර්ස් වලත් අර කිව්වා වගේ බැක් කවර්ස් වලට වගේ පොඩි පිස්සුවක් තියෙනවා. මම දැන් නේල් කලර් එක චේන්ජ් කරන්න කලින් රැට කාලා හිටියා. මොකද මේ නැත්තම් අතේ ගාන නේල් කලර් එක චකබලාස්ට් වෙනවා. මං අතට මගේ තදපාර යූස් කරන්න මගේ ඇඟිලි සුදු නිසා අයගෙන හයිලයිට්ටලා පේනවා. එතකොට නිකන් කැතයි වගේ. මම නේල් ගානට කට් කරා දිගට තිබ්බම ඇඟිලි දිගට පේනවා. මං ඊට පස්සේ කකුලේ ගාගෙන හිටියේ කලර් එක අර මොකක්ද ඒක රෙඩ් වයින් එකක් වෙන්න ඕනේ. ඒ වුණාට මම ඒක පොඩ්ඩක් කර පර්පල් එකකට හුරු එකකට චේන්ජ් කරා. මම කකුලට තද පාටමයි ඇප්ලයි කරන්නේ. මේ මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් පෙඩිකියුර් එකක් දානවා. එක්ක සැලොන් එකකින් දානවා. එහෙම නැත්නම් මම්ම දාගන්නවා. මගේ නේල්ස් පොඩක් ඩැමේජ් කරලා තියෙන්නේ කලර්ස් චේන්ජ් කරලා. හැබැයි ඉතින් මට කලර් එකක් නැතුව නිකන් සිපස් දෙකක් නැහැ වගේ. මගේ ස්කින් එක අවුවට ගිහින් චුට්ටක් ඩාර්ක් වුණත් හරි මම සතියට දවසක් හෝ දෙකක් තමා දැන් මගේ ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. මොකද මගේ ක්‍රීම්ස් අය අනිත් ක්‍රීම්ස් වගේ නෙමෙයි. නැවැත්තුපු ගමන් ඔයා කළු වෙලා පිම්පල්ස් දාලා නිකන් වනගත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට බයක් නැහැ. මම ඉඳලා හිටලා තමා නිතරම vlogs බලන කෙනෙක් නම් දන්නවා ඇති මම ගාන්නේ නැහැ. නන්ට ගාන්න ටයිම් එකකුත් නැහැ. මම ගාන්නත් කම්මැලි. අපේ අම්මී ඇසෙවිත් මොනවද කියනවා. කැතයි. දැන් මේ වගේ කකුලෙන් කමන්නේ නේද? මොනාරි මේ කිචුට ගන්න. ඕනේ. ඇයි එකපාරට හැමුනේ? එනේ. එයාගේ කකුල අර ස්ලිපර් එකට චුට්ටක් කැපිලා එතන පොඩක් ඩාර්ක් වෙලා එයාට ඒක චුට්ටක් අවුල් මේ ක්‍රීම් එක ගන්න ආවේ. හරි කොහොම හරි දවසින් දෙකෙන් සුදු වෙන්න ඕන නම් මගේ ක්‍රීම් එක යූස් කරලා ඇත්තටම වැඩක් නැහැ ළමයි. මොකද ක්‍රීම් එක ඉවසීමෙන් යූස් කරන්න ඕනේ. දවසින් දෙකෙන් සුදු වෙන්නේ බ්ලීචින් අඩංගු ක්‍රීම් වලින්. ඉතින් එහෙම බෑ. ක්‍රීම් එක ගන්නකොට ගොඩාක් අය ගොඩාක් ප්‍රශ්න අහනවා. මම ලුමි එකක් බොන්න පටන් ගත්තනේ. මම ඒක ඔයගොල්ලන්ට කලින් vlog එකේ කිව්වා. ඇත්තටම මට බෙස්ට් රිසල්ට් තියෙනවා. මොකද මගේ මම දන්නවා මට විච් චේන්ජ් එක මම කියන්නේ නැහැ. මම ඔරිජිනල් එක පර්චේස් කරගත්තා. මොකද මම අර දන්න කියන පේජ් එකකින් ගොඩාක් දෙනා දන්න කියන පේජ් එකකින් ලුමි එකක් කරගත්තා. ඒක ෆේක්.
පොඩි ප්‍රශ්නකට තියෙන්නේ මට උදේට බොන්න අමතක වෙන නිසා මම්මගේ ටැබ්ලට්ස් දෙකම රැට බොනවා. ඒත් ඉතින් මට චේන්ජ් එකක් තියෙනවා. මම දැන් දෙවෙනි ග්‍රතෝර එක දාලා තියෙන්නේ. මොකද මේක ඉවරයි. ඔයගොල්ලෝ කවුරු හරි ගන්නවා නම් ලුමීක අරන් බලන්න. ලුමීගෙත් ලොකුම ලොකු රිසල්ට් එකක් තියෙනවා. පොඩිත් නෙමෙයි ලොකු රිසල්ට් එකක්. මොකක්ද? එහෙම දවසින් දෙකකින් සුදු වෙන්න ඕන නම් ඇත්තටම මගේ ක්‍රීම් එක පර්චේස් කරගන්න එපා. තේරුමක් නැහැ. ඉවසීමෙන් ඔයාලා ලස්සන කල එකක් හදාගෙන ඒ කල එක ගොඩාක් කාලයක් රඳව ගන්න වගේ උවමනායි නම් ක්‍රීම් එක ගත්තට කමක් නැහැ. මගේ hair එක ගොඩාක් දුරට දික් වෙලා හෙල්දි වෙලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති මට ටිකක් අර වේවි hair එකක් තියෙන්නේ. එනවාර තිබ්බ ඩැමේජ් ඔක්කොම ගියා. මම ඉක්කෙත් රහස ඔයගොල්ලන්ට එක්ක next vlog එකෙන් share කරගන්නම්. සමහරක් දවස්වලට night time routine එකට collagen එක විතරක් ලුමීකයි මම තව collagen එකක් බොනවා. ඒ දෙක විතරක් use කරලා නිදා ගන්න අවස්ථා වුණ තරම් තියෙනවා. අද මගේ ක්‍රීම් ගන්න දවස නිසා මම ඔයගලන්ට එක share කරගත්තා. යාළු ළමෙක් වුණාම ලස්සන පිළිවෙත ඉන්න ඕනේ. ඉතින් අදට vlog එක මම මෙතනින් end කරනවා. ඔයගොල්ලන් vlog එක ඉවර වෙනකම් බලුවා නම් ලස්සන කමෙන්ට් එකක් දායන්න. ඊළඟට ඕනේ මොන වගේ vlogsද කියලා කියන්න. එහෙනම් ගිහින් එන්නම්. එතකන් ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න. රූම් එක මෙහෙම පෙනුවට මම තනියම නෙමෙයි නිදාගන්නේ. එහෙනම් good night.